එනවා නම් කන් ඇහෙනවා නම් කතා කරනවා නම් වෙනස් කරන්න බැරි දෙයක් නෑ නේ. තමන්ගේ මොලේ හැමදේම. ඒක හැම වෙලෙම ආතල් දාන්න ඕන කියලා එකක් නෑ. ආතල් තියෙන්න ඕනේ තමන් සක්සස් වුණාම ඒකත් එක්ක කියන්නේ. සක්සස් වුණාට පස්සේ ගන්න ආතල් එක ඊට වඩා රහයිද? රහයි නේ නමල්ලි. කොච්චර රහක් තියෙනවා. තමන්ගේ සල්ලි වලින්. මේ බලගෙන මම නයිට් ක්ලබ් එකකට කරන්නේ නෑ. හැබැයි නයිට් ක්ලබ් ගිහලා ජීවිතේ සක්සස් වෙලා නයිට් ක්ලබ් ඇතුළේම ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. මම එහෙම ජීවිතේ විඳින්න අනවශ්‍ය විදිහට තැනකට යන මිනිස්සෙක් නෙවෙයි. මම බිව්වත් මගේ ගේ ඇතුළේ බොන මිනිස්සු. ඔයා ජීවිතේ විඳිනවා. ජීවිතේ සතුට වෙන්න නම් තමන් සක්සස් වෙන්න බෑ. භෞතිකවත් මානසිකවත් දෙකෙම සක්සස් වෙන්න ඕන. මම කියන්නේ ඔයා සක්සස් වෙන්න. සක්සස් වෙන එක තමයි ජීවිතේ විඳීම කියන්නේ. ඔබ ජීවිතේ ඇතුලේ කන කටු ටිකම ඇති විඳිනවා කියන්නේ. ඔයා විඳින්න දුක ඇතුලේ ඔයාට ඔයාගේ සාර්ථකත්වය පේනවා කියන්නේ ඒකනේ මම විඳින්නේ. ඊට පස්සේ ඔයාට අමුතෙන් ආතල් ගන්න දෙයක් නැහැ. ඔයාව දියුණු කරන්න ගන්න මහන්සිය මැති ඔයාලා ජීවිතේ විඳිනවා. බෝතලයක් ඇතුලේ සතුට තියෙන නැත්තා බොන්න නැති කොල්ලෝ ඉන්න උන්ට මේක තේරුම් කරන්න බෑ. උන්ට අරාබි සාහිත්‍ය වගේනේ. හැබැයි ඉතින් කොල්ලෙක් වුණා චුට්ටක් බොන්න ඕන. මම හැමෝටම කියන කවදා මේ හැමදේම වෙනස්